I am Decoder. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Google ලා රිලීස් කරපු පිස්සු හැදෙන IDE tool එක ගැන. මොකක්ද මේ IDE tool එක? Android Gravity. Android කියන්නේ මොකක්ද ඇත්තටම? IDE එකක්ම නෙමෙයි. මේක Agent Press Development Platform එකක්. අපි අද කතා කරන්න යන්නේ අපි කොහොමද මේක install කරගන්නේ, අපි මේක කොහොමද use කරන්නේ කියන දේවල් ටික ගැන. අපි යමු ඉස්සරහට. ඉස්සල්ලාම කරගන්න ඕන මෙතන සර්ච් කරගන්න Anti Gravity කියන එක. සර්ච් කරලා පස්සේ මෙතන Google ඉස්සල්ලාම තියෙන link එක වල පේන ඇති Google Anti Gravity කියන එක. මේකෙන් ඔයා ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම මෙයාලගේ මේ වෙබ්සයිට් එකට එනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන download for Windows button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙන macOS නම් macOS මෙතනින් download කරගන්න පුළුවන්. ඒ වගේ Windows මෙතනින් download කරගන්න පුළුවන්. Linux නම් මෙතනින් download කරගන්න පුළුවන්. ඔයා මෙන්න මේ Windows download button එක ක්ලික් කරලා ඔයාලට පේනවා ඇති මෙතන download එනවා. හරි මම දැන්ටම download කරන නිසා මම ඒක download කරගන්න යන්නේ නැහැ. download කරගත්තට පස්සේ ඔයා මෙතන downloads වලට ගිහිල්ලා මේක ක්ලික් කරගෙන මෙන්න මෙතන මෙයාලගේ තියෙනවා මේ additional term service ඒ ටික ඔයාලා කියවන්න මට නම් හරි කම්මැලි මේක ටික කියවන්න. ඊට පස්සේ මෙතන accept දෙන්න. accept දුන්නා next click කරන්න. ඊට පස්සේ මෙතනට additional icons එකක් මම දාගන්නවා. next දුන්නාට පස්සේ මෙතන මෙන්න මේ install button එක තියෙනවා. හරි ඔයාලට පේනවා ඇති මෙතන දැන් install වෙනවා. මෙතන පොඩි time එකකින් install වෙනවා. හරි අපිට දැන් පේනවා මේක install වෙලා ඉවරයි. අපි දැන් මෙන්න මෙතන finish කියන එක ක්ලික් කරලා අපි යමු Anti Gravity මෙන්න මේ IDE එක ඇතුළට. මේක VS Code වගේම තමයි. මෙන්න මෙහෙම ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙයාලගේ හරි. අපි ඉස්සෙල්ලා මේකේ project එකක් create කරගන්න ඕන. ෆයිල් කරගෙන හරි. මෙන්න මෙහෙම select folder දීලා මෙන්න මෙහෙම මේක ගොඩක් දුරට අපේ VS Code ඒ වගේ VS Code වගේම තමයි. අපි දැන් ගොඩක් දුරට ඉවරයි. install කරලා මෙන්න මේ වගේ look එකක් තමයි මේකේ තියෙන්නේ Android එකේ. මෙතන Chrome browser එක තියෙනවා. මේ browser එකේ මේක අනිත් එක තමයි මෙතන ඔයාලා extension එකක් add කරන්න එනවා. එතන click කරාට පස්සේ extension එක අනිවාර්යෙන් add කරගන්න. මොකද මෙයා අපි දැන් දුන්න prompt එකට අනුව මෙයා web search එකක් යනවා. ඒ කියන්නේ මෙයා automatically agent use කරලා browser එක on කරලා එක website වලට ගිහිල්ලා image ඒ වගේ තියෙන details අරගෙන අපේ website එකට ඒවා ටික add කරලා improve කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ Chrome එකේ තියෙන extension එක add කරගෙන ඉන්න. ඊට පස්සේ හරි දැන් අපි මෙන්න මෙතෙන්ට ආවා. දැන් මෙතෙන්ට ඔයාලට පේනවා ඇති මේ මෙතන මම නම් මේ මෙතන models ගොඩක් තියෙනවා. Gemini 3 Pro තියෙනවා, height එක තියෙනවා, ඊට පස්සේ cloud තියෙනවා. මම Sonnet 4.5 එක use කරනවා. ඒ වගේම මම prompt එකක් දෙනවා website එකක් හදන්න. අපි බලමු මේක කොච්චර time එකක් යනවද අපි website එක හදන්න, කොච්චර accurate ද මෙන්න මේ website එක. ඒ වගේම design පැත්ත කොහොමද? අපි මෙන්න මේක check කරලා බලමු. මම දැන් prompt එකක් දෙනවා. අපි බලමු කොහොමද website එක එන්නේ කියලා. හරි. එයා ඉස්සල්ලාම මම හිතන විදිහට ෆයිල් එකක් හදා ගන්නවා. agent මෙයා instruction ෆයිල් එකක් හදා ගන්නවා. හරි. හරි එයා මෙන්න මේ වගේ අපිට දෙනවා task එකක්. මේ task ෆයිල් එක අපිට මෙතන කියවන්න පුළුවන් මම දැන් මේ portfolio website එකක් හදන්න කියලා Decoder. අන්න ඒකෙන් ඊට පස්සේ මෙයා plan එකක් දීලා තියෙනවා. project setup එකක් දීලා තියෙනවා. මෙන්න මේ React TypeScript අන්න ඒ ටික use කරන්න කියලා. ඒ වගේම තමයි core components දීලා තියෙනවා. අපි මේ profile ඔන්න ඔය ටික අපිට දීලා තියෙනවා. මෙයා ෆයිල් එකක් හදලා. අපි මෙන්න මේ ටික බලලා මෙතන proceed කියන එක ඔයාලට පේනවද? proceed කියලා. proceed කියන බටන් එක ක්ලික් කරලා පස්සේ මෙයා මෙන්න මේ develop කරන්න පටන් ගන්නවා අපේ website එක. අපි බලමු මෙතන කොච්චර වෙලාවක් යයිද කියලා. අපිට 2 minute වගේ ඇතුළත මෙන්න මේ ෆයිල් එක task එක create කරලා දුන්නා අපි. අපි බලමු අපේ full website එක create කරන්න මෙයාට කොච්චර වෙලාවක් යයිද කියලා. ඉතින් ඔයාලා මේ Decoder channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්මම තියාගන්න. මොකද මේකේ ගොඩාක් exciting AI news and AI tool අලුතෙන් එන AI technologies මොනවද කියලා අපි ඔයාලට update කරනවා. මෙයා folder ටිකක් හදාගෙන යනවා. මටත් හිතා ගන්න බෑ මොන වගේ website එකක් එයිද කියලා. අපි බලමු මොන වගේ website එකක් මෙයා generate කරයිද කියලා. මට දැන් හම්බෙලා තියෙන
ID එක මට හොඳම එක තමයි කර්සර්. ඇත්තට මේ කර්සර් එකේ මේ සුපිරි UI එකක් එයා ඩිසයින් කරලා දෙනවා. මොකද එයාට පොඩි prompt එකකින් එයා මාරු විතර කියන්නේ ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන වෙබ්සයිට් ජෙනරේට් කරලා දෙනවා කර්සර් එක. අපි බලමු මේ කර්සර් එකද ඇන්ට්‍රේට් එකද හොඳ කියලා. මේ තමයි මම දුන්න prompt එකට අනුව ආව වෙබ්සයිට් එක. ඉස්සල්ලා මෙතන ඉස්සර මම දුන්නේ decode කියලා අපේ YouTube channel name එක මගේ name එකයි තියෙනවා. ඊට පස්සේ about දුන්නට පස්සේ මෙතන about එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ skills ටික තියෙනවා. මේ මාර ලස්සනයි. ඇත්තටම perfect look එකක් තියෙන වෙබ්සයිට් එකේ. ඊට පස්සේ project and portfolio කියන එක තියෙනවා. මෙතන project අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ YouTube video ටිකක් දාලා තියෙනවා මෙයා. මෙතන ඊට පස්සේ blog and article කියන section එකේ තියෙනවා. contact මෙන්න මේ වගේ තමයි final output එක. වෙබ්සයිට් එක ඇත්තට මට නම් ඒ කියන්නේ මේ ID එක ඒ කියන්නේ super ඒ කියන්නේ මේ ID එක ඒ කියන්නේ ID එක super Android එක සුපිරි. ඒ කියන්නේ මට නම් ඇත්තටම හිතට අල්ලලා ගියා. මොකද මෙයා හැමතිස්සම කෝඩ් එකේ හැමතිස්සම ටෙස්ට් කර ගියේ. ඔයාලට මෙතන පේනවා ඇති. මෙයා හැමතිස්සම erase ආවට පස්සේ ඒ ටික fix කරන ගියා. කියන්නේ ඔක්කොම ටික fix කරා. තාමත් loading වෙනවා. ඉතින් මෙහෙම තමයි final output එක එන්නේ මාගේ website එකේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ තව ඉස්සරහට බලා ගන්න ඕන නම් මේ channel එක subscribe කරලා තියාගන්න decode. අපි ඔයාලට ඉස්සරහට ගේනවා කොහොමද AI කියන්නේ AI කියන්නේ evaluation කියන්නේ AI updates මොනවද? AI news මොනවද? AI videos කියන්නේ ඔයාලට AI පැත්තෙන් අලුත් කියන්නේ update වෙන හැම දෙයක්ම අපි මේ channel එකෙන් ගේනවා. ඒ වගේම ඔයාලා මොන හරි recommend කරනවා නම් දැන් මම comment section එකේ දාන්න. ඔයාලට මොන වගේ videos දෝන ඒ කියන්නේ ඔයාලට ඕන දෙයක් දාන්න. මම ඒවා බලලා මම ඔයාලට අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා. එහෙනම් හැමෝටම thank you very much. I am decode. ආයෙත් දවසක සුපිරි වීඩියෝ එකකින් අපි හම්බෙමු. දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.